අයිබෝන් සුබ උදෑසනක් එල්කේ විදර්මෑන් චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ 2025 ඔක්තෝබර් 15 වෙනිදා කාලගුණ අනාවැකියයි. හරි අපි බලමු. අවසන් වෙනකන් අහන්න විශේෂ දෙයක් කියන්න තියෙනවා. උදෑසන 5-8 අතර මාතර ගාල් අම්බලන්ගොඩ පානදුර කළුතර කොළඹ ජායල මීගමුව යාපනය සහ පුත්තලම මුහුදුබඩ තීරයේ වර්ෂාව පෙනුම් කරනවා. තවද උදෑසන 8-11 අතර ගාල්ල මාතර ප්‍රදේශවල පැවති වැසි තත්ත්වය පහව යන අතර ඉහතකී සෙසු ප්‍රදේශවල වර්ෂාව තවදුරටත් පවතින අතර ලංකාව වටේටම වැහිවලාකුළු පවතින බැවින් ආර්ද්‍රතාවය ඉහළ බැවින් ශරීරයට දෙන්න උණුසුම වැඩිවන බවක් පෙන්눔 කරනවා. ඉංග්‍රීසි සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටද වර්ෂාව ව්‍යාප්ත වේ. සවස 2 පමණ වන විට පදිය පැලැල්ල, ලග්ගල, පස්සර හා වෙලිමඩ නුවරඑළිය ප්‍රදේශවල අධික වැසි තත්ත්වයක් පෙන්눔 කරනවා. තවද ඔඩ්ඩු සුඩාන් ප්‍රදේශයේද මිලිලීටර් 8ක පමණ වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා. සවස 5 පමණ වන විට බිබිල පරියවිලි සේරුවිල තිරිගුණාමාලයේ පදවි ශ්‍රීපුර ප්‍රදේශවල අධික වර්ෂාවක් පෙන්눔 කරයි. රාත්‍රී 8 පමණ වන විට කල්මුනේ සේරුවාවිල් ප්‍රදේශවලට වර්ෂාව පවතින අතර ලංකාවේ සෙසු ප්‍රදේශවල වියලි කාලගුණයක් බලාපොරොත්තු වෙනවා. රාත්‍රී 11 පමණ වන විට දිමුලාගල මහියංගනේ ප්‍රදේශවල වර්ෂාපතනය පෙන්눔 කරනවා. විශේෂ අනාවරණයක් තමයි මෙම මාස 24 සහ 25 යන දවස්වල ශ්‍රී ලංකාවට නැගෙනහිර ප්‍රදේශවලට බලපෑමක් ඇති කරන සුලිකුණාටුවක් පෙන්눔 කරනවා. මෙය අඩු හෝ වැඩිවීමට ඉඩ ඇත. තවද ඉදිරි සතිවල ලංකාවට පහළින් මුහුදේ පවතින වායු කැළඹීම් සහ සුලිකුණාටු තත්ත්ව නිසා ඉදිරි සති කිහිපය වර්ෂාව අධික වර්ෂා තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. මෙච්චර වහින රටේ වර්ෂාවෙන් ප්‍රයෝජන ගන්න තාම අපේ මිනිස්සු දැනුවත් මතිකමක් පවතිනවා. ඉදිරියේදී අපි ඒකන දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. තව දෙයක් අපේ Facebook පිටුවටත් YouTube channel එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් හෙට හමු වෙමු. We will meet you again.